යාළුවනේ හරි ඉතින් අදත් මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ කෙනොද ටෙක්මෝ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. හරි ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ස්පීකර් එක ගැන. හරි ඉතින් අපි මුලින්ම මේකේ බොක්ස් එකේ සඳහන් වෙලා තියෙන දේවල් ටික මොනවද කියලා බලමු. මුලින්ම මෙන්න මෙතන අපිට මේකේ බ්‍රෑන්ඩ් නේම් එක දීලා තිනවා බ්‍රෝඩු කියලා. ඊට පස්සේ මෙන්න මෙතන අපිට තියෙනවා ෆාස්ට් charge කියලා. ඊට පස්සේ මෙතන අපිට දීලා තියෙනවා ලිරික් ඩිස්ප්ලේ එකක් මේකට එනවා කියලා. ඊට පස්සේ මෙතන අපිට සඳහන් වෙලා තියෙනවා dual 10 inch woofer party speaker කියලා. හරි ඉතින් ඊට පස්සේ මේකේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි PTS 21 23 කියන බ්‍රෑන්ඩ් එක. හරි ඉතින් මේකේ මෙහෙම තමයි ස්පීකර් එක තියෙන්නේ. හරි ඉතින් අපි දැන් මම මේක ඔන් කරගෙන තමයි තියෙන්නේ. මේකේ උඩ කන්ට්‍රෝලර් පැනල් එක ගැන කතා කරොත් එහෙම අපිට මෙතන ස්විච් ටිකක් බලා ගන්න පුළුවන්. මේ ස්විච් වලින් ඇත්තටම මෙන්න මෙතන අපේ BT මෝඩ් එකේ තමයි දැන් තියෙන්නේ. මේකෙන් තව මෝඩ්ස් දෙකක් මේකේ එනවා. මේකේ බුවට පස්සේ තව මේකේ AUX මෝඩ් එකට මේක මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ආපහු එබුවට පස්සේ මේක ආපහු BT මෝඩ් එකට මාරු කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් අපේ ප්ලේ කරපු කලින් සින්දුවට යවන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපේ දැන් යන සින්දුව පෝස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඊළඟ සින්දුවට මාරු කරන්න පුළුවන්. මෙතනින් අපිට අපේ බෆල් එකේ ස්පීකර් ලයිට් ටික මාරු කරගන්න පුළුවන් රටා ටික. මෙන්න මෙතන ඔයගලන්ට පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති ලස්සන්ට රටා මාරු වෙනවා. හරි ඉතින් මෙන්න මේ බටන් එකෙන් අපිට කරන්න පුළුවන් මේ බෆල් එක අපිට දැන් එක ෆෝන් එකකට කනෙක්ට් කරගන්න පුළුවන්. මේ කනෙක්ට් කරගන්න ෆෝන් එකට වෙන ෆෝන් එකකට මේක කනෙක්ට් වෙලා තියෙනවා නම් අපිට මෙන්න මෙතනින් මේක එබුවට පස්සේ අපිට ඒ කනෙක්ට් වෙලා තියෙන ෆෝන් එකෙන් මේක ඩිස්කනෙක්ට් කරගන්න පුළුවන්. ඒක තමයි මෙන්න මෙතනින් නම් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ලිරික් ඩිස්ප්ලේ එක මෙන්න මෙතන සඳහන් කරලා තිබ්බ ලිරික් ඩිස්ප්ලේ එක මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඒකේ තියෙන මේ අකුරු වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතනින්. ඊට පස්සේ මෙතනින් අපේ ස්පීකර් මයික්ස් දෙකක් හම්බ වෙනවා. ඒ මයික්ස් දෙකට මෙන්න මෙතනින් අපිට පුළුවන් මේ මයික්ස් වල මේ ස්පීකර් එකෙන් ඇහෙන සවුන්ඩ්ස් මාරු කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඊට පස්සේ මෙතන අපිට පොඩි කන්ට්‍රෝල් පැනල් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේකේ මයික් එකේ ඉකෝ එක. ඊට පස්සේ මෙතන මියුසික් ට්‍රෙබල් එක පුළුවන් අපිට හොඳට හදා ගන්න. ඊට පස්සේ මෙතනින් අපිට බේස් එක පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට මයික් වොලියුම් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මියුසික් වොලියුම් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගිටාර් වොලියුම් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ඇතුල් කරන්න පුළුවන් මෙතෙන්ට TF කාඩ් එකක්. මෙතෙන්ට USB එකකින් කරගන්න පුළුවන්. මෙතෙන්ට AUX කේබල් එකක් අපිට ෆිට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට මයික්ස් දෙකක් මෙන්න මෙතෙන්ට ගහගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට අපිට අපේ ගිටාර් එකක් තියෙනවා නම් ඒ ගිටාර් එක මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි ඉතින් මේ ස්පීකර් එක charge කරන්න තියෙන්නේ මෙන්න මෙතනින්. මේක DC 5 watt කියලා මෙතන අපිට සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට අපේ power button එක බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් බලමු මේක කොහොමද Bluetooth එකට කනෙක්ට් කරගන්නේ කියලා. මුලින්ම අපේ ෆෝන් එකේ මෙන්න මෙතෙන්ට ගිහින් මේ Bluetooth කියන එක ටච් කරගෙන ඉන්න ඕනේ. මේක ටච් කරගෙන ඉද්දී ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පුළුවන්. මෙතන තියෙනවා BT speaker කියලා. මෙන්න මේක කනෙක්ට් වෙන ගමන් තියෙන්නේ. හරි. දැන් ඒක කනෙක්ට් වුණා. ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති සද්දේ. හරි. ඊට පස්සේ දැන් අපි මේකෙන් සින්දුවක් ප්ලේ කරලා බලමු කොහොමද මේකේ සවුන්ඩ් ක්වොලිටි එක කියලා. Hello bෑ. උදායියේ සෑමදේ හදායේ මේ ආදරේ එදා වගේ මගේ අතේ එළිනවාදෝ ඉඩෝ කාලේ හිනකසේ කෙවි
दिया स्नेह कगे सिनावारे आए मैं एलियन वादो मैं दुनिया में हर देवा ससलोना माँ संताने देते गे विला मैं संकावेलो के माउलोना महादेवना वे प्रेमे ने विला मत आयो ना नुमगावयोना හරි ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ මේක ඇත්තටම ගොඩක් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. හරි ඉතින් අපි දැන් බලමු මේකේ අපිට මේ ස්පීකර් එකට තව මොනවද හම්බ වෙන්නේ කියලා ෆ්‍රී අයිටම්ස්. හරි ඉතින් අපි දැන් බලමු ඒ මොනවද හම්බ වෙන්නේ කියලා. හරි ඉතින් අපි දැන් බලමු මේකට තව මොනවද හම්බ වෙන්නේ එක්ස්ට්‍රා අයිටම්ස් කියලා. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ වයර්ලස් රීචාර්ජබල් මයික් දෙකක් අපිට මේ ස්පීකර් එකට හම්බ වෙනවා. තව ඊට අමතරව ගත්තොත් එහෙම අපිට තව හම්බ වෙනවා මෙන්න මේ වගේ රිමෝට් එකක්. ඊට පස්සේ අපිට තව හම්බ වෙනවා මේකේ charging cable එක. හරි ඔයගොල්ලෝ දැන් ඉතින් දකින්න ඇතිනේ මේකට හම්බ වෙන අමතරව මොනවද තව හම්බ වෙන්නේ කියලා. හරි ඉතින් තවත් වීඩියෝ එකකින් මෙන්න මේ වගේම හම්බ වෙමු. හරි ඉතින් අද වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. හරි ඉතින් අදට මම සමු ගන්නවා. ස්තුතියි.